සුබ දවසක් ඔබට. අද අපි කතා කරන්න යන්නේ ලෝක ඉතිහාසයේ බිහි වූ බලවත්ම අධ්‍යාත්මික ප්‍රතිඥාවක් ගැන. ඒ තමයි අපේ තේමාවාද අබෑටයක් වැනි ඇදහිල්ල. ඔබ කවදා හරි හිතලා තියෙනවද මාගේ ඇදහිල්ල ගොඩක් දුර්වලයි. මම ප්‍රමාණවත් තරම් ශක්තිමත් නැති ඇදහිල්ලක් ඇති කෙනෙක්. මට ලොකු දේවල් කරන්න බැහැ කියලා. එහෙමනම් අද මේ ගත කරන විනාඩි කීපය ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වේවි. මොකද යේසුස් වහන්සේ පැවසූ අතිශය බලවත් වචනයක් අද ඔබ ඉදිරියේ මා තබනවා. අබෑටයක් පමණ ඇදහිල්ලක් නුඹලාට ඇතනම් මේ කන්දට කතා කොට මෙතනින් අහක්ව එතැනට යවයි කීවත් එක යන්නේය. කිසිවක් නුඹලාට බැරි නොවන්නේය. කොහොමද පුංචි අබෑටයක් මහා විශාල කන්දක් චලනය කරන්න පුළුවන්? අපි අද ඒ රහස සොයා බලමු. යේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන් සමග කන්දක් මත සිට පහළට බසින අවස්ථාවක්. උන්වහන්සේ එසේ එන විට විශාල පිරිසක් උන්වහන්සේ වටා එක්රොක් වී සිටියා. ඒ අය අතර හිටියා අසරණ වුණු පියෙක්. මේ තාත්තට ඔහුගේ පුතා දරුණු රෝගී තත්ත්වයකින් පීඩා විඳින බව යේසුස් වහන්සේට කියා සිටියා. ඒ දරුවා නිතරම වතුරට වැටෙනවා, ගින්නට වැටෙනවා, මහත් දුක් පීඩා විඳිමින් ජීවිත කාලයම ගත කර දරුවෙක්. යේසුස් වහන්සේ නොසිටි වෙලාවේ යේසුස් වහන්සේගේ ගෝලයෝ 9 දෙනෙක් ඒ ළමයා සුව කරන්න උපරිම උත්සාහ කළා. නමුත් ඔවුන්ට ඒක කරන්න බැරි වුණා. පසුව යේසුස් වහන්සේ මැදිහත් වෙලා ඒ දරුවා සම්පූර්ණයෙන්ම සුව කරා. ඔවුන්ගේ ඒ බැඳුම් වලින් ඔවුන් සම්පූර්ණයෙන්ම රෝගී තත්ත්වයෙන් මේ දරුවා නිදහස් කරා. ඉන්පසු ගෝලයෝ පෞද්ගලිකවම ඇවිත් යේසුස් වහන්සේගෙන් ඇහුවා, ස්වාමිනී, අපට ඒ රෝගිය සුව කරන්න බැරි වුණේ ඇයි කියලා. එතකොට තමයි යේසුස් වහන්සේ ලෝකයම පුදුම කරන පිළිතුරු ලබා දෙන්නේ. ඔබගේ ඇදහිල්ලේ හිඟකම නිසාය මේ දේ සිදු කරන්නට බැරි වුණේ. ඔබගේ ඇදහිල්ල මදකම නිසා, හිඟකම නිසා මේක කරන්න බැරි වුණා. මේ දරුවා සුව කරන්නට බැරි වුණා. ඒ ගෝලියෝ එවන විටත් ප්‍රතිහාරයන් කරලා තිබුණා. මොකද යේසුස් වහන්සේ ඔවුන්ට කියා දුන්නු හාස්කම්, සුව කිරීම, යක්ෂ දුරු කිරීම, බොහෝ දේවල් එවන විටත් මේ ගෝලයන් යේසුස් වහන්සේ සමග සිටි ගෝලයන් සිදු කරමින් තිබුණා. නමුත් මේ අවස්ථාවේ ඔවුන් අසාර්ථක වුණා. ඒ අසාර්ථකත්වයට හේතුව ලෙස තමයි යේසුස් වහන්සේ පෙන්වා දෙන්නේ ඔවුන්ගේ ඇදහිල්ලේ තිබුණු දුර්වලතාවයන්. අබෑටය තරම් ඇදහිල්ලක් නැතිකම කියන මේ රහස අපි සොයා බලමු. කුඩාම දෙය තුල විශාලම බලයක් මොකද්ද මේ? ඇයි යේසුස් වහන්සේ උදාහරණයක් විදියට අබෑටයක්ම තෝරාගත්තේ? අබෑටයක් කියන්නේ එකල පලස්තීන වැසියන් දන්නා කුඩාම බීජයක්. ඒ කාලේ යම් දෙයක් ඊටාම නොවැදගත් කියලා පෙන්වනවා නම් හරියට ඒක අබෑටයක් වගේ කියන උපමාව පාවිච්චි කළා. නමුත් යේසුස් වහන්සේ ඒ කුඩාම දේ ප්‍රබලම පාඩම බවට පත් කළා. මෙතනදී අපි කරන ලොකුම වැරද්දක් තියෙනවා. අපි හිතනවා මම කොහොම හරි අබෑටයක් තරම් ලොකු ඇදහිල්ලක් හදාගන්න ඕන කියලා. නමුත් යේසුස් වහන්සේගේ අදහස ඒක නෙවෙයි. උන්වහන්සේ කියන්නේ ඔබේ ඇදහිල්ල කොතරම් කුඩා වුවත් ඒක ජීවමාන නම් එය ප්‍රමාණවත් කියන එකයි. මෙතන තියෙන රහස ප්‍රමාණය නෙවෙයි. එහි තුල තියෙනා ජීවමාන භාවය, ජීවය.
අබෑටයක් ඇතුලේ ජීවයක් තියෙනවා කියන එක තමයි මෙතන ඉතාම වැදගත්ම මාතෘකාව. ඔබ ඒක පොළවේ පැල කළොත් ඒ කුඩා ඇටය අඩි 10ක් 12ක් උසට වැඩෙනවා. කුරුල්ලන්ට පවා සෙවන දෙන විශාල ගසක් බවට පත් වෙනවා. ඇදහිල්ල කියන්නේ මළගිය විශ්වාසයක් නොවේ. ඒක ජීවමාන බලයක්. ඔබේ ඇදහිල්ල කුඩා වුණත් ඔබ ඒක ක්‍රියාවට නංවනවා නම් දෙවියන් වහන්සේ ඒ තුලින් මහා දේවල් කරනවා. කන්දක් චලනය කරනවා කියන්නේ මොකද්ද? ඒක සංකේතාත්මක අර්ථයක්. අද ඔබේ ජීවිතයේ ඉදිරියේ තියෙන ඒ කන්ද මොකද්ද? ඈත ඉතිහාසයේ යුදෙව් සංස්කෘතියේ තිබුණ උපමාවක් තමයි මේ මවුන්ට් මූවර් කියන සංකල්පය. මේ යුදෙව් සංස්කෘතියෙන් බිහි වුණු ඉතාම අලංකාර ගැඹුරුම උපමාවක් තමයි මේ මවුන්ට් මූවර් කියන සංකල්පය. කඳු චලනය කරන්නා හෝ කඳු උදුරා දමන්නා. මේක හුදෙක්ම භෞතික ශක්තියක් ගැන කියන වචනයක් නොවේ. ගැඹුරු බුද්ධිමය හැකියාවක් ගැන කියන වචනයක්. ඇත්තටම මේකෙන් දෙන පාඩම ඉතාම ගැඹුරුයි. මේ මවුන්ට් මූවර් කියන පුද්ගලයා කඳු චලනය කරන්නාට ඔහු තුල ඇති බුද්ධිමය බලය අති ප්‍රබලයි. ඔහුට තියෙන දැනුම හරියට බයිබලයේ පෙන්වන සිනායි කන්ද වගේ. ඔහු මහා විශාල කන්දක් වගේ කිසිම කෙනෙකුට සොලවන්නට බැරි බුද්ධියකින් දැනුමකින් හැකියාවකින් ඔහු සියල්ලේදී ඕනම ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන්. ඔහු තුල තීක්ෂණ ඔහු තුල සංකීර්ණ ඕනම ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් බුද්ධියක් ඔහු සතුව තියෙනවා. ඔහු තමයි එදා ඕනම ස්ථානයක ඕනම නායකත්වයකට සුදුසුම ගැළපෙනම පුද්ගලයා කියන එක එදා සංස්කෘතියේ ලොකු විශ්වාසයක් තිබුණා. එනිසා තමයි මේ මවුන්ට් මූවර් කියන සංකල්පය මේ ජුදෙව් සංස්කෘතියේ ඉතා ගැඹුරු උපමාවක් විදියට ඔවුන් පාවිච්චි කරේ. මේ නිසා යේසුස් වහන්සේත් ඒ ඉතිහාසයේ එම කාලේ ගැළපෙන උපමාවන් මේකට යොදාගෙන තිබුණා. දැන් මෙහිදී අපි දකිනවා මේ මවුන්ට් මූවර් එහෙම නැත්නම් කන්දක් චලනය කරන විශ්වාසයක් ඔබට තියෙන්නට අවශ්‍යයි. අපි කල්පනා කරන බලමු මේ තියෙන ගැඹුරත්වය කුමක්ද කියලා. සමහර විට ඔබ ඉදිරියේ තියෙන කන්ද ඒක ඔබේ තුල තියෙන මූල්‍යමය ප්‍රශ්නයක් එහෙම නැත්නම් මූල්‍යමය ගැටලුවක් මත ගොඩ නැගුණු කන්දක් වෙන්න පුළුවන්. සමහර විට ඔබ ණය බැරින් රැකියා ප්‍රශ්න සෞඛ්‍යම හේතුන් නිසා සුව කළ නොහැකි රෝගී තත්ත්වයකින් පවුල්වල තිබෙන්නා වූ විවිධ ගැටලු විවිධ ආරවුල් එහෙම නැත්නම් පොදු ප්‍රශ්නයක් මත ඔබ විශාල මානසික පීඩනයකට මානසික බරකට ඔබ කන්දකට යට වී තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට නැගිටින්නට බැරිව ප්‍රශ්නයට පිළිතුරු නැතිව සිටින කෙනෙක් වෙන්නට පුළුවන්. මොකද්ද මේකේ අර්ථය? අපි ගොඩක් වෙලාවට කරන්නේ අපේ ප්‍රශ්නය ගැන හැමෝටම කියන එක. මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මගේ ඇඟටත් හරි නැහැ. යන ආකාරයෙන් අපි නොඑක් විට විවිධ අය සමග කතා කරනවා. නමුත් ඇදහිල්ලෙන් ඔබට පුළුවන් මේ ගැටලුව විසඳන්න. ඇදහිල්ල කියන්නේ ගැටලුව ගැන කතා කිරීම නෙවෙයි. ගැටලුවට අණ කිරීමයි. ඔබ ඇදහිල්ල ක්‍රියාවට නංවන්න. ඔබ ඇදහිල්ලෙන් යුතුව පියවරක් ගන්න විට අලුත් රැකියාවක් ඔබ සොයන්නට පුළුවන්. බිඳුණු සම්බන්ධතා යථා තත්ත්වයට පත් කරන්න ඔබ උත්සාහ ගන්නට පුළුවන්. ඔබේ රෝගය සඳහා ඔබ මානසික වියවුල්තාවෙන් නැවත ඔබේ මනස සකස් කර ගනිමින් මනස සුව කර ගනිමින් ඔබ යථා තත්ත්වයට පත්වමින්
වෙන්න යම් ක්‍රියාදාමයක දෙන්නට පුළුවන්. ඔබ විවිධ ප්‍රතිකාර ඔබ ගන්න කෙනෙක් වෙන්නට පුළුවන්. අර කන්ද ටිකෙන් ටික ඔබෙන් ඉවත් වෙන්න පටන් ගන්නවා. මතක තියාගන්න යේසුස් වහන්සේ කිව්වේ ඔබට අසීරු කිසිවක් නැත කියලා. ඒ කියන්නේ ඇදහිල්ල ඇති මිනිස්යාගේ ශබ්දකෝෂයේ නොහැකි කියන වචනය ඇත්තෙම නැහැ. ඔහු තුල ඔව් මට පුළුවන්, මම සුව වෙනවා, මට හැකි, මම මේ දේ කරන්නම් කියන වචනය පමණයි තියෙන්නේ. ඔහු තුල නොහැකියාව කියන වචනය නැහැ. සමහර විට ඔබ දැන් හිතනවා ඇති ඒත් මට අබෑටයක් තරම් ඇදහිල්ලක් නැහැනේ කියලා. ඔබට එහෙම හිතෙනවා නම් මෙන්න මේ කරුණු ගැන අවධානය යොමු කරන්න. දෙවියන් වහන්සේගේ වචනයට සමන් දෙන්න. රෝම 10:17 වෙන වචනය පවසන පරිදි ඇදහිල්ල උපදින්නේ ඇසීමෙන්. ඔබ බයිබලයේ කියවන විට, දේශනා අසන විට ඔබේ ඇදහිල්ල ස්වභාවිකවම පෝෂණය වෙනවා. ඔබ අවංකවම යාඥා කරන්න. ස්වාමිනී මගේ ඇදහිල්ල අඩුයි, මගේ විශ්වාසයට උපකාර කරන්න. එවිට ඔබේ ජයග්‍රහණය, ඔබේ ඇදහිල්ල උන්වහන්සේ ශක්තිමත් කරනවා. තීරණයක් ගන්න. ඇදහිල්ල කියන්නේ හැඟීමක් නෙවෙයි. ඒක තීරණයක්. ඔබ ගත යුතු තීරණය හරිනම් ඒ තීරණය ගන්න. ඒක ඇදහිල්ලෙන් ගන්න, විශ්වාසයෙන් ගන්න, ඉදිරියට යන්න, ක්‍රියාත්මක වෙන්න. මතක තියාගන්න අබෑටය ගසක් වෙන්න කාලයත් සමගයි. අබෑටයට විශාල ගසක් වෙන්නට යම්කිසි කාල පරිච්ඡේදයක් අවශ්‍යයි. කාලයක් යනවා. ඒ වගේම ඔබගේ ඇදහිල්ල වර්ධනය වෙන්නේ ක්ෂණිකව නෙවෙයි. හරියට අපි කියනවා සෝඩා බෝතලේ ඇරියා වගේ. එහෙම ඇදහිල්ලක් වර්ධනය වෙන්නේ නැහැ. එහෙම විශ්වාසයක් ගොඩ නැගෙන්නේ නැහැ. ඒ සඳහා වර්ධනය වෙන්නේ දිනෙන් දින ඔබ කාලය දීමත් සමග ඔබේ ක්‍රියාදාමය තුළ. ඔබට අවශ්‍ය වන්නේ අබෑටයක් වැනි ජීවමාන ඇදහිල්ලක් පමණයි. එනිසා ඔබ ප්‍රශ්න ගැන කතා කර කර ඉන්න, ප්‍රශ්න ගැන තවත් කෙනෙකුට කිය ඉන්න කෙනෙක් පමණක් නොවන්න. ප්‍රශ්නයට හරි පිළිතුර සොයාගෙන ක්‍රියාත්මක වෙන, ඔබ ක්‍රියාත්මක වෙන තරමට දෙවියන් වහන්සේ ඔබේ ඉදිරි පියවර තබන්නට උන්වහන්සේ ශක්තිය දෙනවා. එන්නේ විටයි ඔබ ආශිර්වාද අත්දකින්නේ. මේ පණිවිඩය තවත් කෙනෙකුට ශක්තියක් වෙයි කියලා ඔබ හිතනවා නම් මේක ලයික් කර ෂෙයා කරන්න. ඔබට සුබ දවසක්.